හිතෝතනේ ඔයාට විශ්වාස කරන්න පුළුවන්ද? දැන් ඉතින් මෙච්චර කාලයක් මේ ලෝකේ ඇති වුණු විවිධ යුද්ධවලින් දැන් පවතින යුද්ධවලිනුත් මිනිසුන් ජීවිතක්ෂයට පත් කරපු ඒ ප්‍රමාණයටත් වඩා අති විශාල ප්‍රමාණයක් අපේ ජනගහනය කියන්නේ ලෝක ජනගහනයේ ජීවිතක්ෂයට පත් කරන්න පුළුවන් රකුසෙක් මුහුදේ සැඟවිලා ඉන්නවා කියන එක ඔයාට විශ්වාස කරන්න පුළුවන්ද? ඉතින් මේ කියන්නේ මුහුදේ සැඟවිලා තියෙන අති භයානක ජීවියෙක් නැත්නම් පිටසක්වල ජීවියෙක්. එහෙම නැත්නම් අලුත් හිතාගන්න බැරි වෛරස් ප්‍රභේදයක් ගැන නෙමෙයි. මෙන්න මේ තත්ත්වෙට කියන්නේ එල් නිනෝ තත්ත්වය කියලා. මීට වසර 150කට කලින් හරියටම වර්ෂ කිව්වොත් 1877 දී සිදුවුණු එල් නිනෝ තත්ත්වයේ හේතුවෙන් ලෝකේ පුරා මිනිස්සු මිලියන 50ක් අපි අතරින් වෙන් වෙලා ගියා. ඉතින් ඒ කාලේ ලෝක ජනගහනයත් එක්ක බලනකොට තමයි හිතවතුනි මිලියන 50. අද හිතාගන්න පුළුවන් ඔයාට සාමාන්‍යයෙන් ගණන් හදලා බැලුවොත් අද දවසේ වෙනකොට ලෝක ජනගහනයෙන් මේ අවස්ථාවේ ඇති වුණොත් මිලියන 250කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් වෙනවා කියලා තමයි විද්‍යාඥයෝ ඒගොල්ලන්ගේ ගණිත මේ ආකෘතියක් දාලා මේක හොයලා තියෙන්නේ. ඉතින් මේ ගැන සවිස්තරාත්මක විශ්ලේෂණය තමයි ඔයත් එක්ක කතා කරන්නේ. අපි මේ කතා කරන්නේ රිසර්ච් එකක් කළා. ඒ රිසර්ච් එකේ ලින්ක් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. ඔයාට වැඩිදුර අධ්‍යයනය කරන්න පුළුවන්. එහෙනම් ඉතින් වීඩියෝ එක අවසාන තප්පරේ දක්වා රැඳිලා ඉන්න මේක ඔයා බලන්න ඕනේ වීඩියෝ එක. ඔයත් එක්ක කතා කරන මම තාරක තරංග මොරෝක. දැන් ඉතින් ඔයාට හිතා ගන්න පුළුවන් මේ එල් නිනෝ තත්ත්වේ භයානකකම් මොකද්ද කියලා. මේක හරියට සරලවම කිව්වොත් මහා සාගරයට හැදෙන උණක් වගේ. ඇයි මේ උණ සාගරයට උපමා කරගත්තේ කියන එක ඔයාට තේරෙයි ටික ටික අපි කතා කරගෙන යනකොට. සාමාන්‍යයෙන් හිතවතුනි පැසිෆික් සාගරයේ තියෙන රත්තුණු ජලය හුළඟත් එක්ක එන්නේ ආසියාව පැත්තට. එහෙනම් ඉතින් මුහුදු ජලයේ රත් වීම, පරිසරයේ උෂ්ණත්වය වර්ධනය වීම ගැන ඔයාට මේ වෙනකොට හොඳ අවබෝධයක් තියෙනවා. ඇයි එහෙම සිද්ධ වෙන්නේ? කාගේ ක්‍රියාකාරකම් මතද කියන එක. ඉතින් මේ එල් නිනෝ කාලෙට සුළඟේ ගමන් රටා තන්නිකරම වෙනස් වෙලා සාගර මතු පිට උෂ්ණත්වයත් වැඩි වෙලා තමයි තියෙන්නේ. ලෝක කාලගුණික සංවිධානය WNO වගේම NOAA කියන ආයතනය කියන විදිහට 2026 මැද වෙද්දි මුහුදේ රත් වීම සෙල්සියස් අංශක 3ක් දක්වා ඉහළ යන්න පුළුවන් කියලා. දැන් ඉතින් ඔයාට මේක ගාණක්වත් නැති ගාණන්නේ. සාමාන්‍යයෙන් ඉතින් අපි ගැන හිතලා මේක පොඩ්ඩක් ගමුකෝ. ඔයාගේ ඇඟේ උෂ්ණත්වය අංශක 2-3ක් වැඩි වුණොත් ඔයාට කලන්තේ දාන්නත් පුළුවන් හිතවතුනි. එහෙනම් ඉතින් හිතවතුනි මේ මහා සාගරයත් ඒ වගේම තමයි. මහා සාගරයේ උෂ්ණත්වය අංශක 2-3කින් වැඩි වුණොත් අපේ ලෝකේ දේශගුණය උඩු යටිකුරු කරන්න පුළුවන්. ඉතින් මේක පැහැදිලි කරන්න අපිට ඉතිහාසයට යන්න ඕනේ. 1877 1878 මේ කාල පරාසයේදී තමයි ලෝකයේ සිදුවුණු දරුණුතම එල් නිනෝ තත්ත්වය ලෝකෙට උදා වුණේ. ඉතින් අපිට මේ ගැන හොඳ අවබෝධාත්මක ඉතිහාසෙකුත් තියෙනවා. අපි ගණන් ගන්න නැතුව හිටියට. ඒ කාලේ ඉන්දියාව, චීනය, බ්‍රසීලය වගේ රටවල් වලට පොඩ්ඩක්වත් වැසි ලැබුණේ නැහැ. ඉතින් වැව්වමුණු හිරු රශ්මියට වියලිලා ගියා. කන්න ගණනාවක් වැඩ කරේ නැහැ. මොකද කුඹුරු වැඩ, ඔය බවභෝග වගා කරන්න ජලය අවශ්‍යයිනේ. ඒ වගේම හොඳ පරිසරයකුත් අවශ්‍යයි. ඉතින් ඒ කාලේ සංඛ්‍යාලේඛන දත්තවලට අනුව මේ හේතුවෙන් ඉන්දියාවේ විතරක් මිනිස්සු මිලියන 8ක් මිය ගියා. ඉතින් කොච්චර දුක් විඳලාද මේ මිනිස්සු මිය යන්න ඇත්තේ. චීනයේත් ඒ වගේම සංඛ්‍යාවක් මිනිස්සු මිය ගියා එල් නිනෝ තත්ත්වයේ හින්දා. එතකොට ලෝක ජනගහනයේ මේ එල් නිනෝ තත්ත්වයේ හේතුවෙන් මිනිස්සු මිලියන 19.50 අතර සංඛ්‍යාවක් ආහාර වතුර නැතුව මිය ගියා. මේ සෝබාදහම බැලුවේ නැහැ මේගොල්ලෝ මොන જાතියේද, මොන ආගමේද, මොන සංවිධානයේද කියලා. සෝබාදහම හොඳ පනිෂ්මන්ට් එකක් දුන්නා. මොකද ඒක අනාගතයටත් ඒ පනිෂ්මන්ට් එක මතක ඉතුරු කරගෙන. උඹලා මෙහෙම හිටියොත් සෝබාදහම මෙන්න මෙහෙමයි කරන්න කියලා. මේ කතාව තියෙන හිතවතුනි විකිපීඩියා මූලාශ්‍රවල. මේ වීඩියෝ එකට කරුණු කාරණා හොයාගත්ත ලින්ක්ස් ටික. ඒ කියන්නේ අපේ රිසර්ච් එක කරන්න හොයාගත්ත වෙබ් ලින්ක් ටික ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා. අනිවාර්යෙන් ඔයා වැඩිදුර මේක අධ්‍යයනය කරන්න ඕනෙමයි. ඉතින් ඔය හිතා ගන්නකෝ. ඔය එල් නිනෝ තත්ත්වයේ ලෝකෙට බලපාපු දරුණුම කාලේ. හොඳ තාක්ෂණයක් ලෝකෙට තිබ්බේ නැහැ. පණිවිඩ හුවමාරු කරන්න විදිහක් තිබ්බේ නැහැ. මිනිස්සු ගම් පිටින්
අතහැරලා දාලා වතුර තියෙන තැනක්, කෑම තියෙන තැනක් හොයාගෙන අහිකුන්ටකේ වගේ ඔහේ ඉබාගාතේ යන්න පටන් ගත්තා. දැන් තේරෙනවානේ මෙතන දරුණුකම හිතවතුනි. ඉතින් දැන් විද්‍යාඥයෝ කියනවා මේ පාර එන එල් නිනෝ එකෙන් මිනිස්සු මිලියන 250කට අධික සංඛ්‍යාවක් මැරෙයි කියලා. ඉතින් කොහොමද ඇත්තටම මේ සංඛ්‍යාව ගණනය කරේ? 1877 එල් නිනෝ තත්ත්වෙන් මිය ගිය මිලියන 50 කියන්නේ ඒ කාලේ හිටපු ලෝක ජනගහනයෙන් 104ක් විතරයි. අද ලෝක ජනගහනය හිතවතුනි බිලියන 8ක්. ඉතින් එදා වගේ දෙයක් වුණොත් ඒ 104 කියන්නේ මිනිස්සු මිලියන 250කටත් වඩා වැඩි. ඉතින් මේ ගණනය කිරීම සඳහන් වෙලා තියෙන්නේ වොෂින්ටන් පෝස්ට් වගේ පුවත්පත්වල. හැබැයි වොෂින්ටන් පෝස්ට් මේ ගණනය කරන්නේ මේ එල් නිනෝ තත්ත්වයේ භයානකකම මිනිස්සුන්ට දැනෙන්න මිසක් නිවැරදි ගණනය කිරීමක් නෙමෙයි. ඒ කියන්නේ ඇත්තටම අද හෙට එන එල් නිනෝ වලින් මිනිස්සු මිලියන 250ක් මිය යනවා කියන එක නෙමෙයි. මොකද එදාට වඩා ඔය අපේ ඉතිහාස කතාවට වඩා අද වෙනකොට තාක්ෂණය ඉතාමත් දියුණුයි. ඉතින් මේ තාක්ෂණයේ විද්‍යාවේ දියුණුව හින්දා අපට කලින් අනාවැකි කියන්නත් පුළුවන්. විවිධ ක්‍රම ඔස්සේ ආහාර ගබඩා කරන්න පුළුවන්. ක්ෂණික ආහාර නිෂ්පාදනය කරන්න පුළුවන්. ඉතින් මේ කොහොම වුණත් එල් නිනෝ තත්ත්වයක් මේ කාලේ ඇති වුණොත් මුළු ලෝකයේ මිනිස්සුන්ට ඇතිවන අවදානම හිතවතුනි සුළුපටු නෑ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් හිතන්න ඕනේ කාරණාවක් නෙමෙයි, ලොකුවට හිතන්න ඕනේ කාරණාවක් තමයි ඒක. දැන් ඉතින් ලෝකෙ ගැන, ලෝක ඉතිහාසයේ එල් නිනෝ තත්ත්ව ගැනනේ අපි කතා කරේ. අපේ මේ පුංචි ලංකාවට මේ තත්ත්වය කොහොම බලපායිද? ලංකාව වටේම තියෙන්නේ සාගරය කියන එක දැන් ඔයාට මතක් වුණානේ එකපාරටම. දැන් ඉතින් ඔය වගේ එල් නිනෝ තත්ත්වයක් ඇති වුණොත් අපේ ලංකාවට තද නියඟයක් එන්න තියෙන ඉඩකඩ බොහොමත්ම වැඩි. ඉතින් එතකොට වෙන්නේ එළවලු මිල කොහොමද මිල ගණන් යන්නේ? බොණ්ඩ වතුර තියෙයිද අවශ්‍ය ප්‍රමාණයට? එතකොට හැමදේම වැඩ කරන කරන්ට් එක, විදුලිය හැමදාම තියෙයිද? එහෙනම් විදුලි කප්පාදුකුත් සිදුවේ මේ සිදුවීම සිද්ධ වුණොත්. ඉතින් හිතවතුනි අපිට ඕනේ තරම් සූර්යාලෝකයේ තියෙනවා. මගේ යෝජනාවක් විදිහට හැම නිවසකටම සහනදායී මිලකට සූර්ය පැනල් දීලා ඒකෙන් ජනනය වෙන විදුලිය පළාත් මට්ටමේ ගබඩා කරන්න රජයේ වැඩපිළිවෙලක් ගෙන ගියොත් ඇත්තටම ඒක කොච්චරනම් අපේ රටට මුදල් ඉතිරි කිරීමක් සිද්ධ වෙනවද? ඒක ඔයා හිතලා කමෙන්ට් එකක් දාන්නකෝ. විදුලි බලය සම්බන්ධයෙන් වගකිය යුත්තේක් මේක බලනවා නම්, මේ වීඩියෝ එක බලනවා නම් එතුමාත් කමෙන්ට් එකක් දාන්න. මේක කරන්න ඇත්තටම පුළුවන්ද බැරිද කියලා. මොකද තාක්ෂණික කාරණා දන්නේ ඒගොල්ලෝ. අපි මේ යෝජනාවක් විතරයි කරන්නේ තාරා ලයිව් YouTube channel එකේ. මගේ පෞද්ගලික කාරණාව මේ සම්බන්ධව කියන්නම්කෝ. දැන් ඉතින් අපි AI වලින් මහා වැඩ කෑලි දානවා. විශ්වයේ සිසාරා ගමන් කරනවා. හඳේ ජනපද, අඟහරු ලෝකේ ජනපද පිහිටවනවා. විවිධ තාක්ෂණික මෙවලම් හිතා ගන්නත් බැරි ආකාරයට ඇල්ගොරිදම් හරහා නිෂ්පාදනය කරනවා. මේ කොහොම වුණත් සෝබාදහම හරහා මිනිස්යන් වන අපි කොච්චර අසරණද හිතවතුනි. සෝබාදහමේ ක්‍රියාකාරීත්වය මේ තාක්ෂණයට හිතා ගන්නවත් පුළුවන්ද? අපේ අසරණකමට පිහිට වෙන්න මේ AI වලට තාක්ෂණයට පුළුවන්ද? ඇත්තටම හිතවතුනි AI වලට මිනිස්යාගේ සිතුම් පැතුම් හඳුනා ගන්න බෑ. ඔයාට ඔය ෆොටෝ එකක් ජෙනරේට් කරන්න, වීඩියෝ එකක් ජෙනරේට් කරන්න ඉතාමත් සංවේදීව ඒවා කළා දෙයි. ඉතාමත් ආකර්ශනීය විදියට. හැබැයි මිනිස්සුත් එක්ක කරන ගනුදෙනු වලදී AI හිතා ගන්න බෑ. මිනිසුන්ගේ හිත රිද්දවනවා. ඒක නේ අපි හිමිහිට කතා කරන්නම්කෝ. ඉතින් හිතවතුනි අපි කොච්චර පොරවල් කියලා හිතාන හිටියත් පරිසරයට අත තිබීමේ විපාක වලින් තමයි දැන් අපි මේ පීඩා විඳින්න බලාපොරොත්තු වෙලා ඉන්නේ. ඉතින් කොහොමද පරිසර උෂ්ණත්වය වැඩි වෙන්නේ කියන එක අමුතුවෙන් ඔයාට කියන්න ඕනේ. ඒ අපේම ක්‍රියාකාරකම් හින්දා තමයි එහෙම සිද්ධ වෙන්නේ. ඔයා සාමාන්‍යයෙන් හිතන්නකෝ. ඔයා වාහනයක් ඩ්‍රයිව් කරගෙන යනවා. බස් එකක් පස්සෙන් යනකොට බොහෝමයක් බස් වලින් එළියට මිනිස්, ඒ කියන්නේ බස් වල ගමන් කරන ජනතාව බොහෝමයක් මොනවා හරි කාපු දෙයක් අනිවාර්යෙන් එළියට විසි කරනවා. ත්‍රී වීලර් එකක් පස්සේ යන්නකෝ. ඒත් එහෙම ඔයාට දකින්න ලැබෙනවා. කාර් වල, වෑන් වල ඒක දකින්න ලැබෙන්නේ නැත්තේ මොකද මේගොල්ලෝ AC කරගෙන ෂටර්ස් වහගෙන යන හින්දා වෙන්න ඇති. නැත්නම් ඒකත් ඒ විදිහටම තමයි. මේක ඔයා සාමාන්‍යයෙන් දැන් අද ඉඳන් නිරීක්ෂණය කරන්න මේ ක්‍රියාදාමයේ සිද්ධ වෙනවද කියලා. හිතවතුනි මේ සුළු වැරද්දෙන් උනත්
මේ පරිසරයට. ඒ කියන්නේ කාණු පද්ධති බ්ලොක් වෙන්න පුළුවන්. මහා ජල ගැලීම් ඇති වෙන්න පුළුවන් ඔයාගේ සුළු වැරැද්දකින් වුණා. ඉතින් පරිසරයට ආදරය කරන එක අනිවාර්යෙන් කරන්න ඕනෙම දෙයක්. අපි පෞද්ගලික වශයෙන්, ඒ කියන්නේ තනි වශයෙන් පරිසරයත් එක්ක සෙල්ලම් කරන්න ගිහිල්ලා තමයි මේ දේශගුණ විපර්යාස ඇති වුනේ. ඉතින් මේ එල්නිනෝ ක්‍රියාවලියෙන් 1877 වගේ මහා මිනිස් සංහාරයක් මිය යන එකක් නැති වෙන්න පුළුවන්. ඒක අනුමානයක්. හැබැයි ඊට පස්සේ තමයි අපි ඔක්කොටම මෙරි ජීවත් වෙන්න තියෙන්නේ. මොකද ලෝක ආර්ථිකයට දැඩි ලෙස මේක බලපාන. ඒක තමයි හිතවතුනි මට හිතෙන විදිහ. ඔයාට හිතෙන්නේ කොහොමද? මේක වෙනස්ම පැත්තක් ඔයාට අනිවාර්යෙන් හිතෙනවා ඇතිනේ. ඒකට ඉතින් දැන් ඉඳන් විවෘතයි කමෙන්ට් සෙක්ෂන් එක ඔයාගේ අදහස් අනිවාර්යෙන් ලියාගෙන යන්න. ඉතින් 2026 එන්න නියමිතයයි කියන මේ එල්නිනෝ තත්ත්වයට අපි සූදානම්ද? අපි මොකද ඒකට කරන්නේ? රජයන් විදියට සූදානම්ද? ලෝක බලවතුන් සූදානම්ද? ඉතින් හිතවතුනි මේ කරුණු කාරණා කතා කරේ අපි ඉස්සෙල්ලා කිව්වා වගේ රිසර්ච් එකකින්නේ. ඒ කියන්නේ මගේ හිතලු නෙමෙයි. ඒ රිසර්ච් එකට ගත්ත වෙබ් ලින්ක් ටික අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා. අනිවාර්යෙන් ඔයා කියවන්න. මේ වීඩියෝ එකට තියෙන්නේ පොඩි කාලයක් ඉඳලා ඔක්කොම දේවල් ඔයාට කියන්න බෑ. ඒකට තමයි අපි ලින්ක්ස් දාලා තියෙන්නේ. ඉතින් මේ සම්බන්ධව අපිට කරන්න ඕනේ බය වෙන එක නෙමෙයි. අවබෝධයෙන් ජීවත් වෙන එක. දැම්ම තියා වතුර අර පිරිමැස්මින් පාවිච්චි කරන එක. ගහක් කොලක් වවන එක. පරිසරයට කුණු කෑල්ලක්වත් කාලා විසිකරන ටොෆි කොලයවත් නොදා ඉන්න එක. මේවා පුංචි දේවල් තමයි. හැබැයි ඉතින් මේවෙන් සිද්ධ වෙන්නේ ලෝකෙටම, ඔයාගේ අනාගතේටම, ඔයාගේ දරුවන්ගේ අනාගතේටම ඉතාමත් යහපත. ඉතින් මේ පුරුදු අපි ඇති කරගත යුතුමයි. අපේ YouTube channel එකෙන් වගේම තාරක මොරෝක online අපේ Facebook පිටුවෙන් ඔයත් එක්ක කතා කරන්නේ ඔයාට වටිනම, ඔයාට දැනගන්න අවශ්‍යම වීඩියෝ විතරයි. එහෙනම් ඉතින් අපේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරන්නකෝ. පරිසරයට ආදරය කරගෙන. ඉතාමත් සතුටින් නීතිගරුකව අපි ජීවත් වෙමු.